මහදැන මුත්තා සහ බූරුවා. මහදැන මුත්තා තම ගෝලයින් තිදෙනා සහ බූරුවා සමග පොළට යමින් සිටියා. බූරුවාට පැන යාමට නොහැකි වන ලෙස ලණුව තදින් අල්ලා ගන්නා ලෙස මහදැන මුත්තා එයාගේ ගෝලයින්ට පැවසුවා. ගෝලයින් කෙතරම් කතා කරමින් සහ සිනාසෙමින් ගියා දෙයත් ඔවුන්ට ලණුව තදින් අල්ලා ගැනීමට අමතක වුණා. බූරුවා හෙමින් සීරුවේ පාර දිගේ ඇවිද ගොස් නොපෙනී ගියා. නැවත හැරී බැලූ විට බූරුවා අතුරුදහන් වී ඇති බව දැනගත් මහදැන මුත්තා සහ ගෝලයෝ මහත්සේ පුදුමයට පත් වුණා. ඕනෑම දෙයක් ගැන කල්පනාකාරී විය යුතු බවත් කිසිවිටකත් නොසලකා හැරී කටයුතු නොකළ යුතු බවත් එදින ඔවුන් සියල්ලෝම ඉගෙන ගත්තා.